මෙවර IPL තරඟාවලියේ අවසාන මහා තරඟයේ හෙට දිනේදී පැවැත්වීම නිමිත්තයි ඒ RCB කණ්ඩායම සමගින් ක්වොලිෆයි 2 තරඟයේ ඉතාමත් හොඳ ප්‍රවේගකාරී තරඟයකින් ජයගත් පංජාබ් කිංස් කණ්ඩායම සමග ඉතින් ක්වොලිෆයි 2 තරඟාවලිය පිළිබඳ අවධානය යොමු කරද්දී අතමෙන් කාසිවාසී දින මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 203ක් ලබා ගත්තා. නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවි. ඉතින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පංජාබ් කිංස් කණ්ඩායමට පන්දු වාර 19ක් නිම වෙන විට ඔවුන්ට නියමිත ලකුණු 203 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුණා. කඩලු 5ක් පමණක් දැවී. ඉතින් එහිදී ප්‍රධාන වශයෙන්ම ශ්‍රේයස් අයියර් තමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා සුරකිව ගමන් කරා. ඉතින් ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම IPL කණ්ඩායමක් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 200 ඉක්මවා රැස් කරු අවස්ථාවක හඹා ගොස් දැයගත් ප්‍රථම අවස්ථාව ලෙස පංජාබ් කිංස් කණ්ඩායම ඉතිහාසයට එක් වෙනවා. ඉතින් මේ IPL ඉතිහාසයේ අලුත් කෙරු තරගයක් තමයි ඊයේ දිනේදී පැවැත්වුණේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ක්වොලිෆයි 2 තරගයේ ජයගත් පංජාබ් කිංස් කණ්ඩායම හෙට දිනේදී පැවැත්වීමට නියමිත IPL ෆයිනල් තරඟ වටේට තේරීපත් වුණා ඊයේ දිනේදී. ඉතින් හෙට දිනේදී RCB කණ්ඩායම සමගින් පංජාබ් කිංස් කණ්ඩායම ප්‍රධාන වශයෙන්ම IPL අවසාන තරඟයක ක්‍රීඩා කිරීමට ඊට රාත්‍රී 7:30ට පිටිට පැමිණෙනවා. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මුල් වටේවලදී මුහුණ දුන් ප්‍රථම තරඟ 5න් තරඟ 4ක් පරාජයට පත්ව ඔවුන් අවසාන භාගයේදී මුහුණ දුන් තරඟ සියල්ලම ජයග්‍රහණය කරමින් සුපිරි 4 දෙනාගේ තරඟ වටේ සී ස්ථානයේ තහවුරු කරගත්තත් ක්වොලිෆයි 2 තරඟ වටේදී පංජාබ් කිංස් කණ්ඩායම සමග පැවති තරඟයෙන් ඔවුන් ඉතාමත් අමිහිරි පරාජයක් ලබා ගන්නවා. ඉතින් මීට අමතරව අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නැත්නම් තේරුම් කමිටු සභාපති වන උපුල් තරංග මහතා විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන ලැබුවා. ඉතින් බංග්ලාදේශ සංචාරයේ තුලදී දසුන් ශානකව T20 සංචිතයට නැවත කඳවීමක් ලබනවා කියලා මේ මාධ්‍ය ප්‍රකාශය තුළ ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම බංග්ලාදේශ සංචාරයට දේශීය ක්‍රිකට් පිටිය තුළ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙන බවට එහිදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මාධ්‍ය සාකච්ඡාව තුළදී මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නේ දසුන් ශානකව නැවතත් T20 ක්‍රිකට් පිටියට නැත්නම් T20 මූලික සංචිතය තුළ දසුන් ශානක සිටින බවයි. ඉතින් දිනෙන් දින වෙනසන ක්‍රිකට් ලෝකේ නවතම තොරතුරු වලින් යවත් කිරීම සඳහා අපගේ නිල YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා.